ඉතින් ඔබ අද ඔබගේ උපාධිය ලබා ගත. ඉතින් මොනවාද ඔයාලට මේ ගැන කියන්න තියෙන ඔබගේ අදහස්? ඔබගේ විශ්වවිද්‍යාල ජීවිතයේ අත්දැකීම් සහ අද ඔබට ගෝල්ඩ් මෙඩල් එකක් හම්බෙලා තියෙන. ඒ ගැන අපි විස්තරයක් දැනගත්තා. ඇත්තටම අපි සෑහෙන කාලයක් තිස්සේ මහන්සි වෙලා කරපු එක ප්‍රතිඵලයක් තමයි අද මේ අපිට කන්වොකේෂන් එක අද තිබ්බේ. කොරෝනා ඉඳන් ගත්තොත් අපිට සෑහෙන බාධා ආවා. අවුරුදු දෙකක් විතර අපි ගෙදර ඉඳලා තමයි ඔන්ලයින් එඩියුකේෂන් අපි කරේ. ඒකත් එක්ක මේ කාලය ඇතුළත අපි සෑහෙන අත්දැකීම් ලබා ගත්තා. අපි ටෙක්නොලොජි ෆැකල්ටි එකේ විදිහට අපි මේන් කැම්පස් එකෙන් පිටේ ඉන්නේ. හැබැයි අපි මේන් කැම්පස් එකට ඇවිල්ලා ඒකේ තියෙන දේවල් වලටත් ස්පෝර්ට්ස් වලට හැම දෙයකටම එකතු වෙලා අපි මේ වැඩේ කොහොම හරි කරගත්ත ගෝල්ඩ් මෙඩල් එක ගෙන ගෙනවා නම් ඇකඩමික් එක්සලන්ස් එකට හම්බෙච්ච ගෝල්ඩ් මෙඩල් එක හැම අතින්ම බැලන්ස් කරගෙන මේක ගැන හරිම සතුටුයි. ඉතින් අපි සුබ පතනවා අනාගතයේ සියලුම කටයුතු සාර්ථක වෙන්න කියලා. ස්තුතියි. මුලින්ම සුබ පතනවා උපාධිය ලබා ගත්තට. ඉතින් විශ්වවිද්‍යාල ජීවිතය ගැන මොකද හිතන්නේ? කොළඹ විශ්වවිද්‍යාලයට ඔබ ඇවිල්ලා. ඉතින් අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරමු. විශ්වවිද්‍යාල ජීවිතය කියන්නේ ගොඩක් සුන්දරම ජීවිතයක්. මම A-level කරනකොට එච්චර හිතුවේ නෑ මේ කැම්පස් එක එන්න ඕනේ කියලා. ඊට පස්සේ යුනිවර්සිටි ඔෆ් කොලම්බෝ කියලා මට ආවම ගොඩක් සතුටුයි හිතුණා. ඊට පස්සේ මම ආවා ගොඩක්ම එක්ස්පීරියන්ස් ගත්තා. ගොඩක් ලෙක්චර්ස්ලා ෆ්‍රෙන්ඩ්ස් ඔක්කොම ගොඩක් සපෝට් කරා. එකත් එක්ක ෆැමිලි ඔක්කොම ෆිනෑන්ෂියල් ඔක්කොම ඒගොල්ලන් බලාගත්තා. මට මොකදම කිව්වෙත් නෑ. ඒ නිසා තමයි මම මේ තැනට ඉන්නේ. ගොඩක් ස්ට්‍රගල්ස් තිබුණා. ජීවිතේම කැම්පස් ජීවිතේම අර most valuable things කියලා තියෙනනේ. ඒකේ නම් ෆ්‍රෙන්ඩ්ස් තමයි. ඔක්කොම ෆ්‍රෙන්ඩ්ස් යාළුවෝ සෙට් එකක් නම් හම්බුණා. ඒගොල්ලන්ට thank you. ඉතින් අපි සුබ පතනවා අනාගත ජීවිතයට ඔබට. ස්තුතියි.